අධිකරණය ගාව ඉන්න මාධ්‍යවේදීන්ට ගන්න. ඒවා තියාගන්නවා කියලා තමයි සවල් ගෑරේජ් වල. තමන්ගේ ළමයා දාගෙන ඉන්න. පස්සේ පන්නගෙන එනවා. ඕනම රටක ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට රටේ තොටේ සිද්ධ වෙන දේවල් ගැන සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා. අපි හැමෝම රටේ සිද්ධ වෙන දේවල් ගැන දැනගන්නේ මාධ්‍ය හරහා. මාධ්‍යෙන් රටේ වෙන දේවල් ගැන සත්‍ය තොරතුරු මිනිසුන්ට පෙන්වන්න නම් ඒ දේවල් ගැන කවුරු හරි හොයන්න ඕනනේ. අන්නේ බාරදූර කාර්යය කරන කට්ටියට තමයි අපි මාධ්‍ය වාර්තාකරුවෝ කියලා කියන්නේ. රටේ සිද්ධ වෙච්ච අපරාධ වගේම හොරකම් යට ගහපුවා ගැන හාර හොයන්න ගියපු සමහර මාධ්‍යවේදීන්ට සිද්ධ වුණේ තමන්ගේ ජීවිතවලිනුත් වන්දි ගෙවන්න. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් මාධ්‍ය වාර්තාකරණය කියන්නේ මොනතරම් වැදගත් වගේම කරන මනුස්සයට මොනතරම් ප්‍රශ්න එන්න පුළුවන් රාජකාරියක්ද කියන එක. ඒත් අද වෙනකොට රට පුරාම කැමරාට වගත්ත මාධ්‍යවේදියෝ කියලා කියාගන්න සමහර මිනිස්සු ඒ රස්සාවේ ගෞරවයත් නැති කරන අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙම කට්ටිය හිතාගෙන ඉන්නවා තමන්ගේ මාධ්‍ය හැඳුනුම්පත කියන්නේ තමන්ට ඕන විදියට මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න පුළුවන් ලයිසන් එකක් කියලා. ලංකාවේ තියෙන 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත අනුව පුද්ගලයෙක්ව හඳුනාගත හැකි රූපරාමු හෝ වීඩියෝවක් පළ කිරීමේදී ඒ පුද්ගලයාට සිදුවන මානසික පීඩාව හා අපකීර්තිය ගැන මාධ්‍ය ආයතන වග කියන්න ඕන. නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථානයක වීඩියෝ කරන්න අයිතියක් තිබුණත් ඒ අයිතිය පුද්ගලයෙක් පසුපස හඹා යාමට හෝ හිරිහැර කිරීමට ලැබුණු අයිතියක් නෙවෙයි. විශේෂයෙන් සැකකරුවෙක් උසාවියෙන් ඇප ලබාගෙන එළියට එන්නේ නීත්‍ය අනුකූලව. ඒ මිනිස්සයා වැරදිකාරයෙක්ද නැද්ද කියන එක තීරණය කරන්න ගරු අධිකරණය මිසක් මේ පාරේ මයික් අල්ලන් ඉන්න රිපෝටර්ලා නෙවෙයි. මාධ්‍ය වාර්තාකරුවන්ගේ වගකීම රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට රටේ සිද්ධ වෙන දේවල් ගැන ඇත්ත හොයලා කියන එක මිසක් වාර්තාකරුවට හිතන දේ හරි වාර්තාකරුවගේ මාධ්‍ය අයිතිකාරයට හිතන දේ හරි මහ ජනතාවගේ ඔළුව වලට පුරවන එක නෙමෙයි. ඒ වගේම තමයි Tamanට මොකක් හරි නිවුස් එකක් ඕන නිසා කොහෙවත් ඉන්න මිනිස්සෙක්ව අවසලේ මිනිස්සයාගේ ජීවිතේ විනාශ කරලා තමන්ගේ රස්සාව ගොඩ දාගන්න එකත් මාධ්‍ය සදාචාරයට ගැලපෙන්නේ නැහැ. මම මේ කතාව කියන්න හිතුවේ පහුගිය දවසක රටම කතා වෙච්ච සිද්ධියක් නිසායි. මේ වීඩියෝ එක බලලම අපි ඒ ගැන කතා කරමු. අපිට සබලෙන් ගන්නද? මාධ්‍යවේදීන්ට සබලෙන් ගන්නද? ඇයි? ආලද? ඈ? කිව්වේ නෑ. මොකක්ද කියන්නේ? ඇයි අපිට ගන්නද? ඈ මේ? ඇයි ඒ කණ්ඩිද? කිව්වේ නෑ. කණ්ඩිය උන්නද? උන්නද? අවසන් එපා. නෑ අවසන් නෙමෙයි. මාධ්‍යවේදීන්ට මේ අධිකරණය ගාව ඉන්න මාධ්‍යවේදීන්ට ගන්න. හරිද? අධිකරණය ගාව ඉන්න මාධ්‍යවේදීන්ට ගන්න. ඒවා තියාගන්නවා කියලා තමයි සවල් ගෑරේජ් වල. ඇයි? ඔව්. තමන්ගේ ළමයා දාගෙන ඉන්න. මේ ඉන්නේ. අපේ වැඩට දාගෙන ඉන්නේ. මේ ඉන්නේ. වීඩියෝ කරන්නේ ආවනේ වීඩියෝ. ඔව් අරවද තියෙනවා. ආරයි සමාජ ඇදිවනේ. සමාජ ඇදිවනේ. පස්සේ පන්නගෙන එනවා. ඔව් අපිට ඕගොල්ලෝ කිල්ල දානවා. මේගොල්ලන් පන්නගෙන ආවයි පස්සේ. ඔයා කාට් එක දාගෙන ඉන්නේ පන්නගෙන. නිකන් ආවේ නෑනේ පස්සෙන්. ඔයා කතා කරන්නේ. ඔයගොල්ලෝගේ වැරද්ද තියන්න. ඕගොල්ලන්ට අපි මුකුත් කිව්වේ නෑ. ඕගොල්ලෝ තමයි ගන්ඩි පාඩම් මේ මාධ්‍යවේදීන්ට. හරිද? අපි ඕගොල්ලන්ට මුකුත් කිව්වේ නෑ. අපේ පාඩුවේ අපේ රස්සාව කරන්න මෙතන. හරිද? අපිටත් දෙන්නේ නෝ පොත් එක. දාම් කතා කරමු. අතෝටම දාම්. අපිට පාක් ගන්න එන්නේ. මේ ඉන්නේ. මම ඒක මෙච්චරයි. වීඩියෝ කරන්නේ මාවනේ වීඩියෝ. මම ඒක අවසන් නැතිනම් වීඩියෝ. ඔව් අපිට අවසන් තියෙනවා. ආරයි සමාජ ඇදිවනේ. සමාජ ඇදිවනේ. සමාජ ඇදිවනේ. පස්සේ පන්නගෙන එනවා. ඔව් අපිට ඕගොල්ලෝ කිව්ව දාරයි. හරි සමාජ ඇදිවනේ. මේකෙන් පන්නගෙන ආවේ පස්සේ. පන්නගෙන ආවේ. එයා පාස් එක දාපු හින්දානේ පන්නගෙන ආවේ. දේවල් ලොකු කරන්න එපා අයියෝ. ඔයා කතා කරන්නේ. ඔයගොල්ලෝගේ වැරද්ද තියන්න කතා කරන්නේ. ඕගොල්ලන්ට අපි මුකුත් කිව්වේ නැහැ. දැන් මම රබඩවත් ගන්න. ඩිපාර්ට්මන්ට් මේ මාධ්‍යවේදීන්ට. හරිද? අපි ඔයගොල්ලන්ට මුකුත් කිව්වේ නැහැ. අපේ පාඩුව අපේ රස්සාව කරන්න හදලා. හරිද? යන්න.
මුලින්ම කියලා ඉන්න ඕන මේ වීඩියෝ එකේ උසාවියෙන් එළියට එන කොල්ලත් අහිංසකයෙක් නෙවෙයි. මේ ඉන්නේ අර අපේ රටේ හෙනම ප්‍රසිද්ධ නිරූපිකාවගේ පුතෙක් එක්ක කොල්ලෙක්ට සවලකින් ගහපු සිද්ධියේ සැකකාරයෙක්. මුන් සෙට් එක රිමාන්ඩ් කරලා පරිවාස දාලා තිබිලා පහුගිය දවසේ උසාවියට ගෙනත් උසාවියෙන් ඇප හම්බෙලා එළියට එනකොටයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මේ වගේ සිඟිති චණ්ඩි රට පුරාම ඉන්නවා වගේම එහෙම වුණත් එක්කම හැදෙන විදිය දඬුවම් අනිවාර්යයෙන්ම රටටම පේන්න දෙන්නත් ඕන. Tamanට තියෙන සල්ලි වල බලය පෙන්නලා හරි Tamanට තියෙන හිතවත්කම් වල බලය පෙන්නලා හරි තමන්ගේ දරුවා කරන ඕනම පජාති නීති විරෝධී වැඩකින් ඒ දරුවව බේරගෙන ඒ දරුවට විතරක් නෙවෙයි මුළු මහත් සමාජෙම කරන්නේ හොඳක් නෙවෙයි කියන එක රටේ ඉන්න හැම අම්මා තාත්තටම දැනෙන විදිය දඬුවමක් උසාවියෙන් දෙයි කියන එක ගැන අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙනයි ඉන්නේ. මොකද රටක එහෙම චණ්ඩි ඉන්න විදිහක් නැහැ. ඒත් ඔයා මේ බැලුව වීඩියෝ එකේ ඇපාරන් එළියට එන පොඩි කොල්ලව වට කරගෙන උගෙන් ගේම ඉල්ලන මාධ්‍ය චණ්ඩි ගැන ඔයාට මොකද හිතෙන්නේ? පොඩි එකෙක්ව අවුස්සලා මහවුන් 15ක් 20ක් වට වෙලා ඒ කොල්ලට සත්තම දාන එක නම් පිරිමිකමක් නෙවෙයි කියලායි මට නම් කියන්න තියෙන්නේ. උන් කරපු වැරද්දට උන්ට නීතියත් ක්‍රියාත්මක වෙලා තියෙනවා වගේම සමාජනුත් උන්ට ලොකු විරෝධයක් එල්ල වෙලා තියෙනවා. එහෙම තියෙන වෙලාවක උන්ගෙන් කොහොම හරි වචනයක් අරන් සිද්ධිය තව ටිකක් අවුලවන්න හදන එක නම් මේ කරන්නේ. ඒක හරිම කැත වැඩක්. තමන්ගේ දරුවන්ට එදා වේල කන්න දෙන්න මේ නැති කරන්න හදන්නේ තවත් තරුණයෙක්ගේ අනාගතයක් කියන එක මිනිස්සෙක් වුණාම තේරෙන්න ඕන. මෙතනදී පොලිස් නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය පාලනය නොකරන්න මේ කොල්ලා තමන්ගේ තරහව පාලනය කරගන්න බැරුව මොකක් හරි කළා නම් ඒකට ටීවී එකේ යන්නේ සවල් චණ්ඩි මාධ්‍යයට පහර දෙයි කියලා. උන් දැන් කරලා තියෙන වැරදි වලට දඬුවම් දීලා ආයෙ එහෙම වැරදි නොකරන තැනට උන්ගේ මානසිකත්වය හදන්න උදව් කරන එකද? එහෙම නැත්නම් තව තවත් උන්ව වැරදි පාරටම ඇදලා දාන එකද අපි සමාජයක් විදියට කරන්න ඕන. අපි හැමෝම මාධ්‍ය නිදහසට ගරු කරනවා. හැබැයි මාධ්‍ය නිදහස කියන්නේ තව කෙනෙක්ගේ පුද්ගලික නිදහස නැති කරලා දාන්න තියෙන බලපත්‍රයක් නෙවෙයි කියන එකත් අපි තේරුම් ගන්න ඕන. මයික් එකක් කැමරාවක් අතර ගත්ත ගමන් Taman නීතියටත් ඉහළින් ඉන්නවා කියලා හිතන හැමෝම මේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ගැන දැනගෙන ඉන්න එක හොඳයි. වගකීම් සහගත මාධ්‍ය කලාවක් කියන්නේ තොරතුරු වාර්තා කරන අතරේ මේ මිනිස්සයාගේ මනුෂ්‍ය ගෞරවයත් රකින්න එකටයි. මේක බැලුවම ඔයාට මොකද හිතුනේ මේ මාධ්‍ය හැසිරීම ගැන? මේ වාර්තාකරුවන් කරන්නේ මේ උසාවියෙන් ඇපාරන් එළියට එන කොල්ලට කරදර කරන එකද? එහෙම නැත්නම් මාධ්‍ය වාර්තාකරණයක්ද? මගේ යන්න පණ නැති බල්ලෙක්ව වට කරන් හපන බල්ලෝ රැලක් වගේ මිනිස්සයන්ව වට කරන් චණ්ඩි පාට දාන කොල්ලොන්ගේ ගොඩටම මාධ්‍ය වේදියොත් වැටුනම ඒකේ වෘත්තියට ගැලපෙනවා කියලාද ඔයා හිතන්නේ? ඔයාට හිතෙන හැමදේම අනිත් අයටත් බලන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා රටටම පේන්න ෂෙයා කරන්න. අපේ හාලිය YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.